ලෝකයේ වඩාත්ම රහස්‍යගත වගේම දැඩි පාලනයක් සහිත රාජ්‍ය උතුරු කොරියාවයි. එහි නායක කිම් ජොන් අන් කියපු ගමන්ම අපේ මතකයට එන්නේ මිසයිල් පරීක්ෂණ, දැඩි නීති රීති වගේම ඔහුගේ අභිරහස් පාලන තන්ත්‍රය ගැන. නමුත් මේ පාලකයාගේ හදවත මොලොක් කරපු ඔහුගේ තරුණවියේ ප්‍රථම ප්‍රේමය ගැන ඔබ අහලා තියෙනවද? සිපියාගේ දැඩි විරෝධය හමුවේ වෙන්වෙන්නට සිද්ධ වුණු පසුව මරණීය දණ්ඩනයට ලක් වූ බවට මුළු ලෝකයේම විශ්වාස කළ ඒ අභිරහස් කාන්තාව කවුද? එයාටත් කිම් ජොන් අන්ගේ සෙමනැල්ල වගේ ඔහුගේ පිටුපසින් ඉන්නේයි. අද අපේ වැඩසටහනින් අපි කතා කරන්නේ ලෝක දේශපාලනයේ සැඟවුණු ආදර කතාවක් ලෙසින් සැලකෙන කිම් ජොන් අන් සහ උතුරු කොරියාවේ පොප් තාරකාව හයොන් සොන් වොල්ගේ රහස්‍යගත කතාව ගැන. කවුද මේ හයොන් සොන් වොල් කියලා කියන්නේ? ඇය නිකන් කාන්තාවක් නෙමෙයි. 90 දශකයේ අගභාගයේ වගේම 2000 දශකයේ මුල් භාගයේ උතුරු කොරියාවේ හිටපු අතිශයින්ම ජනප්‍රිය ගායිකාවක්. අපි දන්නා පොප් තාරකාවන් වගේම ඇයත් එරට සංස්කෘතිය තුළ දැවැන්ත චරිතයක් බවට පත්වී සිටියා. ඇය ප්‍රසිද්ධියට පත් වුණේ පොචොන්බෝ ඉලෙක්ට්‍රොනික් එසෙම්බල් කියන සංගීත කණ්ඩායමේ ප්‍රධාන ගායිකාව විදිහට. ඇය ගායනා කළ Excellent Horse Like Lady කියන ගීතය උතුරු කොරියාව පුරා අතිශයින්ම ජනප්‍රියත්වයට පත් වුණා. මේ ගීතවලින් කියවුණේ එරට කර්මාන්ත ශාලාවල වැඩ කරන කාන්තාවන්ගේ ශක්තිය ගැන. ඇය ගායිකාවක් විතරක් නෙමෙයි. ඉතාමත් බුද්ධිමත් වගේම ආකර්ශනීය පෞරුෂයක් හිමි තැනැත්තියක්. කිම් ජොන් අන් හා හයොන් සොන් වොල් අතර ඇතිවුණු මේ ප්‍රේම සම්බන්ධය සාමාන්‍ය එකක් වුණේ නැහැ. වාර්තා වෙන අන්දමට මේ සම්බන්ධය ආරම්භ වන්නේ 2000 දශකයේ මුල් භාගයේදී. ඒ කාලයේදී කිම් ජොන් අන් ස්විට්සර්ලන්තයේ අධ්‍යාපනයේ නිම කරලා පැමිණි අලුත. මේ සුන්දර ගායිකාවගේ ආකර්ෂණයට ඔහු නතු වී ගියා. උන් දෙදෙනා අතර සමීප සම්බන්ධයක් මේත් එක්කම ගොඩනැගෙනවා. කිම් ජොන් අන් ඇයව නිතර හමුවීමට පවා උත්සාහ කළා. නමුත් ඒ ආදරයට බාධාවක් එල්ල වෙනවා. ඒ එන්නේ කිම් ජොන් අන්ගේ පියාගෙන්. ඒ කාලයේදී උතුරු කොරියාවේ උත්තරීතර නායකයාව සිටි කිම් ජොන් ඉල් තමන්ගේ පුත්‍රයා මේ ගායිකාව එක්ක පවත්වන ප්‍රේම සම්බන්ධතාවයට දැඩි ලෙස විරුද්ධ වුණා. ඔහුට අවශ්‍ය වුණේ තමන්ගේ පුත්‍රයා රටේ අනාගත නායකයා විදිහට හැඩගැහෙන්න මිස ජනප්‍රිය ගායිකාවක් පිටුපස්ස හඹා යෑමට නෙමෙයි. තමන්ගේ පියාගේ දැඩි අනහමුවේ කිම් ජොන් අන්ට පසුබහින්න සිද්ධ වුණා. වාර්තාවලට අනුව 2006 වසරේදී කිම් ජොන් ඉල් සිය පුත්‍රයාට නියෝග කළේ වහාම මේ සම්බන්ධය නතර කරලා ඇයගෙන් වෙන් වෙන්න කියලා. අවසානයේ කිම් ජොන් අන්ට මේ සම්බන්ධය නතර කරන්න සිද්ධ වෙනවා. හයොන් සොන් වොල්ව උතුරු කොරියානු හමුදාවේ උසස් නිලධාරියෙකු සමග විවාහ කර දීමට පියවරගත් බවත් පැවසෙනවා. ඒ තීරණය ගන්නේ හා ඒ පිටුපස්ස හිටියේ කිම් ජොන් අන්ගේ පියාවන කිම් ජොන් ඉල්. තමන්ගෙන් පස්සේ රට බාරගන්න ඉන්න තමන්ගේ පුත්‍රයා ගායිකාවක් එක්ක ප්‍රේම සම්බන්ධතාවයක් පැවැත්වීම ඔහු සැලකුවේ රාජ ගෞරවයට හානියක් විදිහට. ඒ නිසා කිම් ජොන් ඉල් තමන්ගේ බලය භාවිතා කරලා මේ සම්බන්ධය වහාම නතර කරන්නයි නියෝග කළා. මේ නිසා තමයි රාජ්‍යෝත්තු සේවා සහ පවුලේ හිතවතුන් මාර්ගින් හයොන් සොන් වොල්ව කිම් ජොන් අන්ගෙන් ඈත් කර තබන්න ඇයව උතුරු කොරියානු හමුදාවේ ඉහළ නිලධාරියෙකුට විවාහ කර දීමට පියවර ගත්තේ. මේ හරහා කිම් ජොන් ඉල් බලාපොරොත්තු වුණා තමන්ගේ පුත්‍රයාගේ අවධානය නැවතත් දේශපාලනය සහ හමුදා කටයුතු වෙත යොමු කරවා ගන්න. හයොන් සොල් වොල් එක්ක තිබ්බ සම්බන්ධය නතර කරාට පස්සේ කිම් ජොන් අන්ව විවාහ කර දුන්නේ රී සොල් ජූ කියන කාන්තාවට. මොවුන් දෙදෙනාගේ විවාහය 2009 වසරේදී පමණ සිදු වූ බවට විශ්වාස කරනවා. නමුත් උතුරු කොරියානු රාජ්‍ය මාධ්‍ය ඇයව කිම් ජොන් අන්ගේ බිරිඳ කියලා නිල වශයෙන් හඳුන්වා දුන්නේ 2012 වසරේදී. රී සොල් ජූද හයොන් සොල් වොල් වගේම දක්ෂ ගායිකාවක් විදිහට කටයුතු කළ තැනැත්තියක්. ඇය උතුරු කොරියාවේ ප්‍රසිද්ධ උන්හස් ඔර්කෙස්ට්‍රා කණ්ඩායමේ සමාජිකාවක් වෙලා හිටියා. වාර්තා වන අන්දමට ඇයව කිම් ජොන් අන් සඳහා තෝරාගෙන තියෙනෙත් ඔහුගේ පියාවුණු කිම් ජොන් ඉල් විසින්මයි. රී සොල් ජූ ඉහළ පෙළේ උකත් පවුලකින් පැවත එන්නියක් වීම වගේම ඇගේ පෙනුම මේ විවාහයට හේතු වුණු බවට පැවසෙනවා. දැන් තමයි මේ කතාවේ වඩාත්ම කුතුහලය දනවන වගේම ලෝකය පුදුමයට පත් කරපු කොටස ආරම්භ වෙන්නේ. මේ 2013 වසරේ අගෝස්තු මාසය. මුළු ලෝකයේම අවධානය උතුරු කොරියාව දෙසට යොමු වුණේ අදහාගත නොහැකි පුවතක් නිසා. ඒ තමයි කිම් ජොන් අන් තමන්ගේ පැරණි පෙම්වතිය වූ හයොන් සොන් වොල් ඇතුළු කලාකරුවන් පිරිසකට ප්‍රසිද්ධියේ වෙඩි තබලා මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කළා කියන පුවත. මේ කටකතාව පැතිරී ගියේ මෙන්න මෙහෙම. දකුණු කොරියානු මාධ්‍ය වාර්තා කළේ ඔවුන් අසභ්‍ය වීඩියෝ පට නිර්මාණය කළ බවට චෝදනා කරමින් කිම් ජොන් අන් විසින්ම මෙම මරණීය දණ්ඩනය නියම කළ බව. බොහෝ දෙනෙක් විශ්වාස කළා තමන්ගේ පැරණි ප්‍රේමය වලලා දමන්නට කිම් ජොන් අන් මේ තීරණය ගත්තා කියලා. මාස ගණනාවක් යනතුරු ඇය ගැන කිසිදු තොරතුරක් ලෝකයට ලැබුණේ නැහැ.
ලෝකයේම හිතුවා ඇය මේ අවස්ථාවේදී මිය ගියා කියලා. නමුත් 2014 වසරේ මේ මාසයේදී උතුරු කොරියානු රාජ්‍ය රූපවාහිනිය මුළු ලෝකයේම මවිතයට පත් කළා. ඒ එරට පැවැත්වුණු කලාකරුවන්ගේ සම්මේලනයකදී හෙයොන් සොන් වොල් ඉතාමත් නිරෝගීව හා උද්‍යෝගයෙන් කතා කරන දර්ශනයක් විකාශය කරමින් ඇය මියගොස් සිටියේ නැහැ. ඇය නැවත පැමිණිලා හිටියා. මේක ජාත්‍යන්තර මාධ්‍යවල විශ්වාසනීයත්වය ගැන ලොකු ප්‍රශ්නාර්ථයක් ඉදිරි කළා. කිම් ජොන් අන් ඇයව කොයිතරම් ආරක්ෂා කරනවාද යන්නටත් මේක සාක්ෂියක් බවට පත් වුණා. අපි දැන් කතා කරමු වර්තමානය ගැන. අද වෙනකොට හෙයොන් සොන් වොල් කියන්නේ හුදෙක් ගායිකාවක් විතරක් නෙමෙයි. ඇය උතුරු කොරියාවේ බලවත්ම කාන්තාවන් කිහිප දෙනාගෙන් එකයි. කිම් ජොන් අන්ගේ පාලනය යටතේ ඇය ඉතා වේගෙන් ඉහළ තනතුරු වලට පත් වුණා. ඇය දැනට උතුරු කොරියාවේ පාලක කම්කරු පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ සමාජිකාවක් ලෙසින් කටයුතු කරනවා. ඔබ දන්නවද කිම් ජොන් අන් සහභාගී වන ඕනෑම ප්‍රධාන රාජ්‍ය උත්සවයකදී හෝ විදේශීය සංචාරයකදී ඇයව නිතරම ඔහුට නොදුරින් දැක ගන්න පුළුවන්. කිම් ජොන් අන්ගේ ආරක්ෂාව ඔහුගේ කතා පවත්වන ආකාරය සහ උත්සව සංවිධානය කිරීමේදී ඇය ප්‍රධාන මෙහෙවරක් ඉටු කරනවා. බොහෝ දේශපාලන විචාරකින් පවසන්නේ කිම් ජොන් අන් ඔහුගේ බිරිඳට වඩා සහ ඔහුගේ සහෝදරියටත් වඩා සමහර අවස්ථාවලදී මේ පැරණි පෙම්වතිය කෙරෙහි විශ්වාසය තබනවා කියලා. හෙයොන් සොන් වොල්ගේ සැමියා ගැන කතා කරද්දී ඔහු මිය ගිය බවට හෝ ඔහුට අනතුරක් සිදු වූ බවට මෙතෙක් කිසිදු තහවුරු කළ තොරතුරක් වාර්තා වී නැහැ. ඔහු තවමත් උතුරු කොරියානු හමුදාවේ සේවය කරන බවටයි විශ්වාස කෙරෙන්නේ. 2013 වසරේදී හෙයොන් සොල් වොල් ඇතුළු පිරිස මරා දැමූ බවට කටකතා පැතිරුණු අවස්ථාවේදී ඇයගේ පවුලේ අයටත් දඬුවම් ලැබුණු බවට සමහර දකුණු කොරියානු මාධ්‍ය වාර්තා කළා. නමුත් ඇය නැවතත් ප්‍රසිද්ධියේ පෙනී සිටීමත් සමග ඒ සියලු කටකතා අසත්‍ය බවට ඔප්පු වුණා. ඇය දැනට කිම් ජොන් අන්ගේ සමීපතම නිලධාරිනියක් ලෙසින් කටයුතු කරන නිසා ඇයගේ පවුලේ තොරතුරු හෝ සැමියා ගැන තොරතුරු උතුරු කොරියාව විසින් කිසිසේත්ම හෙළි කරන්නේ නැහැ. බොහෝ විට ඇයගේ සැමියා ප්‍රසිද්ධියෙන් ඈත් වෙලා හමුදා රාජකාරීවල නිරත වී සිටිනවා වෙන්න පුළුවන්. මුළු ලෝකයම දකින්නේ කිම් ජොන් අන්ව යකඩ මිනිහෙක් විදිහට. එක නියෝගයකින් මුළු ලෝකයම හොල්ලන්න පුළුවන් පරමාණුක අවි අතදිව ඉන්න ලෝකයේ බලවත්ම රාජ්‍යයන් පවා Taman ඉදිරියේ දනගස්වන්නට උත්සාහ කරන ඒ භයානක පාලකයා පිටුපස කිසිවෙක් නොදන්න තවත් මිනිහෙක් ඉන්නවා. ඒ තමයි ආදරය ඉදිරියේ දිය වී ගිය සිය ප්‍රථම ප්‍රේමය වෙනුවෙන් අදටත් සිය පාලන තන්ත්‍රයේ ඉහළම ආරක්ෂාව සහ ගෞරවය වෙනුවෙන් වෙන් කළ ඒ සංවේදී මිනිසා. පියාගේ දැඩි නියෝග හමුවේ ආදරය කැප කරන්නට සිද්ධ වුණත් ඇය මිය ගිය බවට ලෝකයේම අවලාද නැගූ මොහොතේත් ඔහු ඇයව ලෝකෙන් හංගලා රැක බලා ගත්තා. අද ඇය ඔහුගේ සෙවණැල්ල වගේ පිටිපස්සෙන් ඉන්නේ හොදෙක් රාජ්‍ය නිලධාරණියක් විදිහට පමණක් නෙමෙයි. ඒ සෙවණැල්ල තුල තියෙන්නේ දශක දෙකකටත් වඩා පැරණි දේශපාලන බලයට හෝ මරණයේ බියට පරාජයට පත් කළ නොහැකි වූ අපූර්ව බැඳීමක්. පරමාණුක මිසයිල වලින් මුළු මහත් ලෝකයක්ම බිය ගැන්වූ මේ අකඩ මිනිසාගේ හිත දිය කරන්න එකම එක ගැහැණියකගේ හඬට වගේම සිනහවකට තවමත් හැකියාව තියෙනවා. ඒ තමයි ප්‍රේමේ අමුතුම රහස. සමහර විට දරුණුම පාලකයෙක්ගේ හදවත ඇතුලේ වුණත් ලෝකයා නොදන්නා ඉතාමත් මෘදු හා ආදරණීය ඉසව්වක් තියෙන්න පුළුවන් කියලා හෙයොන් සොන් වොල් හා කිම් ජොන් අන්ගේ කතාව කදිම සාක්ෂියක්. කෙසේ වෙතත් අපි එක දෙයක් මතක තියාගන්න ඕනේ. උතුරු කොරියාව කියන්නේ තොරතුරු ඉතා තදින් පාලනය කරන රටක්. ඒ නිසා අපි මේ කතා කළ කිම් ජොන් අන් හා හෙයොන් සොන් වොල් අතර තියෙන සම්බන්ධය උතුරු කොරියානු රජය නිල වශයෙන් තහවුරු කරලා නැහැ. මේ තොරතුරු පදනම් වෙලා තියෙන්නේ දකුණු කොරියානු බුද්ධ්‍යංශ වාර්තා, එරටින් පලා ආ පුද්ගලයන්ගේ ප්‍රකාශ හා ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂකයන්ගේ නිරීක්ෂණ මත. රහසිගත රාජ්‍යයක වැස්මට යටින් තියෙන සැබෑ සත්‍ය මීට වඩා වෙනස් වෙන්නත් ඉඩ තියෙනවා. මේ වගේ තවත් තොරතුරු දැනගන්න අපේ channel එක subscribe කරන ගමන් bell button එක click කරන්න අමතක කරන්න එපා.